Hi guys, welcome back to Harshi Anjumala YouTube channel. ඉතින් කොහොමද ඔයාලට? මුලින්ම කියන්න ඕනි thank you so much මගේ videos බලන ඔයාලා හැමෝටම. මේ වීඩියෝ එක බලන ඔයා තාම මගේ channel එක subscribe කරේ නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. අද මම මේ විදියට ඔයාලත් එක්ක share කරන්නේ Townsville වල ඉන්න ලංකාවේ ක්‍රිකට් වලට ආදරය කරන අපේ අයියලා අක්කලාගේ ලස්සන වැඩක්. ඉතින් මගේ හබියත් ක්‍රිකට් වලට ගොඩාක් ආදරේ කෙනෙක්. ඉතින් එයත් එක්ක අද මමත් ආව මේ ලස්සන වැඩේට. මේ බලන්නකෝ මට ලස්සන පුංචි රෝස මලකුත් හම්බුණා. එයා මාරම කියුට්. මේ පුංචි පැටියව දැක්කම මට මගේ පුංචි කාලේ මතක් වුණා. මොකද අපේ අම්මත් කියලා තියෙනවා මාත් මේ වගේ සින්දුවලට මට පුළුවන් විදිහට ඇක්ෂන් දානවලු, ඩාන්ස් කරනවලු, මට හිතන දේ කරනවලු. මේ පුංචි කෙල්ලත් ඒ වගේම තමයි. දැන් මේ ක්‍රිකට් මැච් එක වෙලාවේ සින්දු දාලා තියෙනවානේ. එයාට හිතේ හැටියට එයා ආස දේවල් ඔය මට කරලා පෙන්නනවා. ඔයාලත් එක්ක අද මම මේ ෂෙයා කරගන්න ක්‍රිකට් මැච් එක විශේෂයි. ඒ විශේෂත්වය මොකක්ද කියනවනම් මේ චැරිටි ක්‍රිකට් මැච් එකක්. මීරිගම DS සේනානායක කොලෙජ් එක වෙනුවෙන් කරන චැරිටි ක්‍රිකට් මැච් එකක්. ඉතින් මේ ලස්සන වැඩේ ගිය අවුරුද්දෙත් මේ විදියටම තිබුණා. අපි දෙන්න ගිය අවුරුද්දෙත් ඒ වැඩේට සම්බන්ධ වුණා. ඉතින් සතුටුයි මේ අවුරුද්දෙත් අපිට මේ වැඩේට උදව් කරන්න හම්බ වුණ එක ගැන. ඉතින් මේ වැඩේ තවත් ලස්සන කරන්න ඔන්න අපේ පොඩි සෙට් එකත් එකතු වෙලා ඉන්නවා. මෙයාව නම් මේ වීඩියෝ එකේ අමතක කරන්නම බෑ. හරිම හොරතල්. පේනව නේද? එයාට හම්බ වෙන ආදරේ. හරිම දඟෙක් හැබැයි. තව එක්කෙනෙක් ඉන්නවා. මේ ඉන්නේ එයා. ඇත්තටම අද දවසේ මේ වෙලාව අපි හැමෝම හරිම සතුටින්. ලොකු අය, පුංචි අය හැමෝම. ඉතින් හැමෝම සතුටෙන් කාලා බීලා ඊට පස්සේ හොඳ තරඟයක් තිබුණා එතන. ඉතින් මං හිතනවා අපි හැමෝම ඒ ගත කරපු කාලය ගොඩක් වටිනවා කියලා. ඒ විතරක් නෙමෙයි. අපි හැමෝම සතුටු වෙන ගමන් අපිට පුළුවන් විදිහට තවත් කෙනෙක්ට උදව් කරන්න මේ ඕගනයිස් කරලා තිබුණ ලස්සන වැඩේට අපි දෙන්නටත් සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණ එක ගැන මට ගොඩාක් සතුටුයි. මේ තමයි මං ඒ වෙලාවේ දැක්ක ලස්සනම වීව් එක. මේ මැච් එක කොච්චර උණුසුම්ද කියනව නම් එයාලා හවස් වෙනකම්ම ප්ලේ කරා. ඉතින් මේ විදියට තමයි මැච් එක අවසන් වුණේ. එහෙමනම් මං හදවතින්ම විශ් කරනවා මේ වැඩේ තව ඉදිරියටත් කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියලා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක බලාගෙන හිටපු ඔයාලටත් thank you so much. එහෙනම් තව ලස්සන දවසක ලස්සන වීඩියෝ එකකින් ඔයාලා බලන්න එන්නම්. මං හර්ෂි අංජුමාලා.